අපේ පුංචි කේෂව්ගේ ජර්නි එකේ ලස්සන දවසක් ඔයාලට මේ විදිහට අරගෙන එන්න මම හිතුවා. හරි විදිහට අකුරු කියවනවා නම් වයස අවුරුදු 3 සම්පූර්ණ වෙන්න කලින් අකුරු කියවන්න ඕනේ. අපේ බබාට දැන් හරියටම වයස අවුරුදු 2මාරයි. අකුරු කියවීමේ චාරිත්‍රය එක එක්කෙනා එක එක විදිහට කරනවා. ඉස්සල්ලාම මම කළේ නැකත් බලන කෙනෙක් ළඟට ගිහිල්ලා එයා ඉපදුණු වෙලාවට සුබ දවසක් ගත්ත එක. එතනින් අපට අකුරු කියවන්න සුබ දවසක්, වෙලාවක්, සුබ දිශාවක් මෙයාගේ වෙලාවට අනුව හරි ගස්සලා දුන්නා. ඉතින් අපි මේ විශේෂ දවසේ ආගමික වතාවත් කරලා මල් පහන්, පැන්, බුද්ධ පූජාව, පළතුරු මේ ඔක්කොම පූජා කරලා ආශිර්වාද ලබා ගත්තා. ඉතින් මේ විදිහට අපි එයාට හැමදේම අපි කියලා දුන්නා. එයාගේ හෝඩි පොත, නම්බර්ස් මේ හැමදේම එයාට අපි කියලා දීලා මේ අකුරු කියවන චාරිත්‍රය අවසන් කළා. ඉතින් අද ආදරණීය දවසක්, මතකයන් ගොඩක් එකතු වුණු දවසක්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට.